අපි අද බලමු ලස්සන ස්ටෝරි එකක් ගැන. ඔයාලට මේක ලස්සනයි කියලා හිතනවා නම් subscribe කරන්න. ලීලා සහ සාගරයේ මිහිරි හඬ. රන්වන් වැලි ඇතිනිල් පාට ගැඹුරු මුහුදේ ලීලා නම් ලස්සන දියකිඳුරියක් ජීවත් වුණා. ඇයට තිබුණේ හරිම මිහිරි හිනාවක්. ඇය මුහුදු පැලෑටි අතර සෙල්ලම් කරන්න හරිම ආසයි. ලීලාගේ හොඳම යාළුවා උනේ කළු පාට ලොකු කකුළුවෙක්. ඔහුගේ නම කළු. කළු ජීවත් වුණේ මුහුද පතුලේ තිබුණු ලොකු සුදු ගලක් යටයි. ඔහු හරිම ශක්තිමත් යාළුවෙක්. ඔවුන්ට තවත් පුංචි යාළුවෙක් හිටියා. ඒ තමයි දම් පාට මාළුවා. ඔහුගේ නම පූරු. පූරු හරිම වේගයෙන් පීනන්න දක්ෂයි. ඔහු නිතරම ලීලා සහ කළු සමග සෙල්ලම් කළා. එක දවසක් උදේ ලීලා සහ කළුට වැලි අතර තිබී අමුතු දෙයක් හමු වුණා. ඒක නිල් පාටින් දිලිසෙන ලස්සන හක් බෙල්ලෙක්. හැබැයි ඒ බෙල්ලා වැලි අස්සේ හිර වෙලා තිබුණේ. මම මේක එළියට ගන්නම් කියලා කළු ඔහුගේ ශක්තිමත් අඩු වලින් බෙල්ලාව ඇද්දා. පූරුත් ළඟට ඇවිත් ඒ දිහා බලාගෙන හිටියා. ඒත් බෙල්ලා හෙලවුණේවත් නැහැ. පූරුත් ඔහුගේ පුංචි නහයෙන් බෙල්ලා තල්ලු කරන්න හැදුවා. ලීලා hina වෙලා වුන් දිරිමත් කළා. අපි හැමෝම එකතු වෙලා උත්සාහ කරමු ලීලා කිව්වා. ලීලාට ලස්සන අදහසක් ආවා. ඇය බෙල්ලා වටා ඇති වැලි ලිහිල් වෙන්න කියලා හරිම මිහිරි සින්දුවක් කියන්න පටන් ගත්තා. ඒ සින්දුව මුළු මුහුදේම රැය දුන්නා. ලීලා සින්දුව කියන අතරේ කළු ඔහුගේ අඟු වලින් බෙල්ලා වටේ තිබුණු තද වැලි හෙමින් හැරුවා. දැන් වැලි ගොඩක් ලිහිල් වෙලා. එකපාරටම ටොප් ගාලා හක් බෙල්ලා වැලි වලින් එළියට ආවා. ඒ වෙලාවේ බෙල්ලාගෙන් හරිම ලස්සන බටනලා හඬක් ඇහෙන්න ගත්තා. ලීලා සහ පූරු සතුටින් නටන්න පටන් ගත්තා. කළු සහ පූරු ලීලා වටා එකතු වුණා. ඔවුන් තුන්දෙනාම එකතු වෙලා වැඩ කරපු නිසා මුහුදේ තිබුණු ඒ මිහිරි හඬ සොයාගන්න ලැබුණා. එදා ඉඳන් ඔවුන් තුන්දෙනා හොඳම යාළුවෝ වගේ සතුටින් හිටියා.